ගම් ගුරුප්‍යෝ නම. අර්ජුන විෂාද යෝගය ගැන කතා කරන පළමු පරිච්ඡේදයේ අර්ජුනාගේ තත්ත්වය පැහැදිලි කරමින් ඒ හරහා අප සියල්ලන් වර්තමානයේ සිටින තත්ත්වය පැහැදිලිව පෙන්වා දෙයි. එම පරිච්ඡේදයේ අවසානයේ අපට වැටහුණා ඔහු සිටින තත්ත්වෙන් මිදෙන්නට අවශ්‍ය අවබෝධය ඔහු තුල තිබූ නැති බව. මෙතැන් සිට අපි භගවත් ගීතාවේ දෙවන පරිච්ඡේදය කියවීමට පටන් ගනිමු. එය සංඛ්‍ය යෝගය පිළිබඳ විස්තර කරයි. මෙම පරිච්ඡේදයෙන් භගවාන් ශ්‍රී කෘෂ්ණ විසින් අර්ජුනා පෙර නොදැන සිටි පරම සත්‍යය හෙළි කරයි. මෙම පරිච්ඡේදයේ ගුරු භගවාන් ශ්‍රී කෘෂ්ණ විසින් ද්‍රව්‍යමය ශරීරය සහ ආත්මය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයකින් ස්වයං අවබෝධය සඳහා අපට උපදෙස් දෙයි. යමෙක් ඵල ප්‍රතිඵල කෙරෙහි නොඇලීමෙන් ක්‍රියා කරන විට සහ සැබෑ ආත්මභාව ස්ථාවර සංකල්පය තුළ පීඨා සිටින විට මෙම අවබෝධය සාගත හැකිය. අපි ඕනෑම ශුද්ධ ග්‍රන්ථයක් කියවන විට අපි ඒ කතාවක් ලෙස කියවන ආකාරයෙන් කියවිය යුතු නැත. එහි කියනු ලබන සැදයක්ම අපගේ සැබෑ ජීවිතයේ සිදුවන දේ බව අප සැම විටම මතක තබාගත යුතුය. එබැවින් මේ මොහොතේ අපගේ ජීවිතයේ අප කරන සටන ජය ගැනීමටත් එහි යථාර්ථය තේරුම් ගැනීමටත් එම ශුද්ධ ග්‍රන්ථයන් උපකාරී වේ. අර්ජුනාට එම මොහොතේ නැති වී ගිය අවබෝධය මෙන්ම මේ මොහොතේ අපගේ ජීවිතවලත් එම අත්‍යවශ්‍ය අවබෝධය නැති වී යන බව අප තේරුම් ගත යුතුය. එබැවින් අධ්‍යාත්මික ඥානයෙන් මනස ජය ගැනීමත් ඒ තුලින් ශාන්තිය ළඟා කර ගැනීමත් අප කාගේත් යුතුයකමයි. මෙය භගවත් ගීතාව යන ශුද්ධ ග්‍රන්ථයෙන් පැහැදිලි කරන යථාර්ථයන් රාශියකින් එක් යථාර්ථයක් වේ. ඉදිරි සාකච්ඡාවල අප තවදුරටත් මෙවැනි යථාර්ථයන් නිවැරදිව අවබෝධ කර ව්‍යාකූලත්වයෙන් මිදී ඒකාත්මිකත්වයෙන් ගමන් කරමු. මේ පණිවිඩය ඔබට යම්කිසි විදියකින් යථාර්ථය දැනගන්න උපකාර වුණා නම් අපේ channel එකට subscribe කරමින් සහාය වන්න. ධර්ම දානයක් ලෙස ඔබත් මේ උතුම් පණිවිඩය බෙදා හරින්න. ගම් ගුරුප්‍යෝ නම.